Say hi everyone. අද ලෝක ළමා දිනේට මම ලෝක ළමා දිනේනේ පළවෙනි ලෝක ළමා දිනේ තමයි මේ පාර සමරන්නේ. ඉතින් අපි මමයි හස්බන්ඩ්යි කතා වුණා චූටි gift එකක් දෙන්න ඕන කියලා මෙයාට අපේ චූටි බබාට. දැන් තියා හිට ගන්නවානේ අල්ලගෙන හිට ගන්නවා. ඒ වගේ පඬිත වැඩ ගොඩයි දැන්. ඉතින් අපි ගත්ත පොත් ටික පෙන්නමුද යාළුවන්ට? ඉස්සෙල්ලාම මම ගත්තා මෙතන මේක ෆ්ලෑෂ් කාඩ් සෙට් එකක් ෂේප්ස් තියෙන්නේ. ඊට පස්සේ යා වෙහිකල්ස් පොත තෝරගත්තා. ඊට පස්සේ මෙතන තියෙනවා මම ඔක්කොම ටික ගන්නවා මට. ඔක්කොම තියෙනවා පොත් 14000 ගානක 14730ක් වුණා මේ ටිකට. ෆ්ලෑෂ් කාඩ් එක මම මුලින්ම පෙන්නනවානේ. ඊට පස්සේ The Big Pancake කියලා කේක් මේ බුක් එකක්. Read it yourself කියලා මේක level 1 book. මේ bed time එකේ stories කියවන නිසා මම හිතුවා මේක ගන්න එයාට ඇහෙන්න කියලා. ඊට පස්සේ The Gingerbread Man level 2 එකක් book එක මේක. මේ books මට මතකයි අපි මාළිට චූටි කාලේ තමයි ගෙනල්ලා තියෙන්නේ. First concept alphabet color and shapes කියලා book එකක්. මේකෙත් ලස්සන pictures තියෙනවා colorful. ඒ නිසා තමයි ඒක ගත්තේ. මොකද මේ දවස්වල බබා හරිම ආසයි මේ පොත් පෙරලා පින්තූර බලන්න. මට මතකයි ප්‍රෙග්නන්ට් කාලේ තිබුණා book fair එකක්. මේ ground එකේ මෙතන goal සමන ground එක පිටිපස්සේ තියෙන ground එකේ. මට මතක විදියට එතනිනුත් මම බබාට පොත් ගොඩාක් ගත්තා ප්‍රෙග්නන්ට් කාලේ. එයා හම්බ වෙන්න ඉද්දිත් මම ස්ටෝරි බුක්ස් කියෙව්වා. අම්මා යනවා බිමට. ඊට පස්සේ අපිට මිස් වුණා මෙන්න මේ බුක් එක. මේකේ vehicles and pictures තියෙන්නේ. touch and feel කියලා මේකේ බුක්ස් ගොඩක් තියෙනවා මේ type එකේ බුක්ස් බබාට. මේකේ තියෙන්නේ මෙහෙම මේ ටච් කරන්න පුළුවන්. ටච් කරන ගමන් තම කියවන්න බෑ රූප බලන්න පුළුවන්. ඊට පස්සේ ටයිගර් කියලා මම මේක ස්පෙෂලි ගත්තේ මේ අර බබාට දෙන්න එහෙම නෑ. මේවා මම කොහොමද එයාට පොතක් අතට දීලා තනියම තියලා තියන්නේ නෑ. මේක අර එයාට උනත් තනියම දීලා තියන්න පුළුවන්. මේ කොන් රිදෙන්නේ නෑ වැදුනට. ඒ පොතත් හරි කලර්ෆුල් නිසා තමයි මම ඒක ගත්තේ. ඊට පස්සේ මේක මට ආස හිතිලා ගත්තේ Dino Day Out කියලා මේකේ අර touch and feel කියවන්නත් පුළුවන් කලර්ෆුල් පින්තූරයක් තියෙනවා. ඩයිනෝසර්ස්ලා ඉන්න නිසා තමයි ගත්තේ. බබාගෙන හිතලා තමයි ගත්තේ. ඒනට මට ඒක දැක්කම ආස හිතුණා. ඊට පස්සේ මෙන්න මේ බුක් එක dinosaurs කියලා තියෙන්නේ. මේකෙත් ලස්සන pictures තියෙනවා. Let me continue please. ඒ නිසා තමයි මේ book එක ගත්තේ. තාම මේකේ Christmas book එකක් තිබුණා මම ගත්තේ නැත්තේ. මම Christmas එක කියලා pregnant කාලෙම බබාට books ගොඩාක් ගත්ත නිසා මේ ඒක ගත්තේ නැත්තේ. මෙන්න මේකත් ගත්තා ස්පේස් කියලා. මේ ඒකෙත් ලස්සන පින්තූර තියෙනවා. ඒක නිකන් බේබි බෝයි තීම් එකට ගිය එකක් නිසා තමයි ස්පෙෂලි ඒක ගත්තේ. Okay. You can have it.